So this video මං මේකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ කෝස් කන්ටෙන්ට් එක ගැන. එතකොට මම මගේ channel එකේ ෆ්‍රී දාලා ඇති new wave full guideline එක කෝස් එකක්. එතකොට ඒක කරලා ඇති theory ටිකක් කතා කරලා ඇති සහ තව දේවල් ගොඩක් දේවල් කතා කරලා ඇති. එතකොට ඒක ෆ්‍රී content එකක්. ඒකෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අරගෙන හරියට ට්‍රේඩ්ස් ගන්න පුළුවන් වලට කිසි ප්‍රශ්නයක් නැහැ. අර ප්‍රැක්ටිස් එකක් එහෙම දෙයක් වෙන්නේ නැහැ ඒ ෆ්‍රී තියර එකේ. ඒ කියන්නේ මම ප්‍රයිවට් ඉන්ඩිවිජුවල් එහෙම සපෝට් එකක් දෙන්නේ නැහැ ඒකේ. හරිද? මොකද ඒක තියෙන්නේ හැමෝටම ඒක තියෙන යන්නේ. එතකොට ඒකේ නියම කතා කරලා ඇති. එතකොට නියම වලින් පස්සේ මම මේ කෝස් එකේදී මේක අපේ දැන් content එක ගැන කතා කරොත් මේක full new one order flow course එකක්. එතකොට complete trading course එකක්. මේකෙදි ඔයාට එන්න ඕන සුදුසුකම් තමයි සාමාන්‍යයෙන් ට්‍රේඩිං වීව් එක එහෙම හොඳට ඇනලයිස් කරන ඒ ටූල්ස් එහෙම ටිකක් දැනගෙන තියෙන්න ඕන. සහ කම්පියුටර් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. මොකද ෆෝන්ස් වලින් මේව කරන්න බෑ. ගොන් කතා ඒ කියන්නේ ඔයාට ෆෝන් එකක් විතරක් තිබ්බොත් එහින් විතරක් ඇති සහ ඒ දේවල් ගැන කතා කරන්න එපා. ඒ තරම් පහත් මට්ටමට මේ බිස්නස් මේක දාන්න එපා. මොකද ඇත්තට මෙහෙම කරන්න බෑ. එතකොට මේක අපේ ෆස්ට් ඩේ එක පටන් ගත්තා. එතකොට මේක මෙතනින් එහා වෙන්නේ දැන් ඔයා කෝස් එකට ආවට පස්සේ මම ඔයාට විතරක් ඒ මම කෝස් එක හැමදාම කරන්නේ නැහැ. එතකොට එක කෝස් එක තමයි මම ඒක රෙකෝඩින්ග්ස් දාලා ඔයාට අදාළ පේමන්ට් එක කරාම මම ඔයාට ඇක්සස් එක දෙනවා. අදාළ සතියෙන් සතිය. ඒ ෆස්ට් ඩේ එක ෆස්ට් වීක් එකේ සෙකන්ඩ් ඩේ එහෙම වීක් වලින් නෝට් එකත් එක්ක පිළිවෙලට ඔටෝ ඇක්සස් හැදෙන විදිහට හදනවා පේමන්ට් එක කරා. එතකොට කොන්ටෙන්ට් එක ගැන කතා කරොත් ඕඩර් ෆ්ලෝ ෆුල් 0 වල ඉඳලා එන්ඩ් වෙනකම් අපි තියරි කතා කරලා ප්‍රැක්ටිකල් කතා කරලා ඊට පස්සේ අපි ඕඩර් ෆ්ලෝ එකට යනවා. මේක සාමාන්‍යයෙන් ඕඩර් ෆ්ලෝ කියන එක ඔයා ගොඩක් කල් යනවා මේක අල්ලගන්න. එතකොට නියෝගින එක අල්ලගත්තට පස්සේ මම ඕඩර් ෆ්ලෝ කියලා දෙන්නේ. මොකද මේ ඕඩර් ෆ්ලෝ වලින් ඔයා ට්‍රේඩ්ස් ගන්න හදනවා නම් ඔයාට හොඳ view එකක් තියෙන්න ඕන මාකට් එක ගැන. එතකොට මේ නියෝ වලින් කරන්න ඔයාට long term view එක හදන එක තමයි මේ නියෝ වලින් කරන්නේ. එතකොට ඔන්න ඔය දේ තමයි කියන්න වෙලා තිබ්බේ. එහෙනම් කෝස් එක සම්බන්ධ වෙන්න පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ link සහ ඔයාලට පේන ඇති username එක එහෙම. එතකොට WhatsApp number එකක් ඇති. එතකොට මේ numbers වලට දාලා ඔයාලට message දාලා මාව contact කරගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා.